මේ වීඩියෝ එක බලන ඔයා තනි වෙලා ඉන්න වෙන්න පුළුවන්. ලොකු වේදනාවක ඉන්න වෙන්න පුළුවන්. කාටවත් කියාගන්න බැරි ප්‍රශ්නක හිර වෙලා ඉන්න වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ කඩාගෙන වැටලා වෙන්න කඩාගෙන වැටිලා ඉන්න වෙන්න පුළුවන්. මේ මොන ප්‍රශ්නක ඔයා හිටියත් ඔයාට උදව් කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලාගෙන ඉන්නවා. ඉතින් ඒකට ජාති භේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ ලෝකයාටම ප්‍රේම කරන්න. උන්වහන්සේ ආවේ ලෝකයාටම ලැබෙන්න තිබුණු ඒ මරණයෙන් ඒ දඬුවමෙන් අපිව බේරගන්න. උන්වහන්සේ මනුෂ්‍ය වේශයෙන් ඇවිල්ලා උන්වහන්සේ පූජාවක් වුණා. මනුස්සයට ලැබෙන්න තිබ්බ වදවේදනාව යේසුස් වහන්සේ දරාගත්තා. උන්වහන්සේගේ නාමය පිළිගන්න ඕනම කෙනෙක් උන්වහන්සේගේ නාමය පිළිගෙන උන්වහන්සේ අදහගන්න ඕනම කෙනෙක්ගේ ආත්මය ගැලවෙනවා. සදාකාල ජීවනය එහෙම නැත්නම් ස්වර්ගය අපිට ලැබෙනවා. හැබැයි ඒකට අපි පසුතැවෙන්න ඕන. අපේ පාපය ගැන අපි පසුතැවෙන්න ඕනේ. අපේ පෞකාර ජීවිතය ගැන අපි පසුතැවිලා born again කියන්නේ නැවත ඉපදීම. යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපි නැවත ඉපදෙන්න ඕනේ. යේසුස් වහන්සේ ඕනම කෙනෙක්ට ආදරේ. යේසුස් වහන්සේ පෞකාරයටත් ආදරේ. යේසුස් වහන්සේ ධර්මිෂ්ඨයටත් ආදරේ. යේසුස් වහන්සේ කියනවා වෙහෙසවන්නා වූ බර උසලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි කියලා. උන්වහන්සේට ඒකට ආගම් ભેද, ಜಾති ભેද, උසද, මිටිද, සුදුද, කළුද කියලා නැහැ. උන්වහන්සේ හැම කෙනෙක්ටම ආදරේ. ඉතින් ඔබට කියනවා ඔබ වේදනාවෙන් මොන වේදනාවෙන් හිටියත් දන්න විදිහට ජේසුට කතා කරන්න. දන්න විදිහට ජේසුනි මට පිහිට වෙන්න, ජේසුනි මට උදව් කරන්න, ජේසුනි මාව මේ ප්‍රශ්නෙන් මුදවන්න, මගේ වේදනාවෙන් මාව මුදවන්න කියලා දන්න විදිහට කතා කරන්න. ජේසු හරි ආදරෙයි. ජේසු හරි ආසයි අවංකවම හදවතින් ගනුදෙනු කරන මිනිස්සුන්ට. මොකද කටපාඩම් පද ජේසුට වැඩක් නැහැ. ඒ වහන්නේ නැහැ ජේසු. ජේසු බලන්නේ ලයිව් සජීවීව කවුද මාත් එක්ක කතා කරන්නේ? කවුද මට වේදනාව කියන්නේ? මම පිට වෙනවා. ජේසු එහෙමයි කිව්වේ. ඉතින් මම ඔබට කියනවා කඩාගෙන වැටෙන්න එපා. ජීවිතෙන් පැනලා යන්න උත්සාහ කරන්න එපා. දන්න විදිහකට ජේසුට කතා කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපි ලෑස්ති ඔබ වෙනුවෙන් යාඥා කරන්න. ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඉතින් ජේසු මේ ලෝකෙට ආවේ මම ආයෙත් කියනවා මුළු ලෝකයටම ප්‍රේම කරන්න. දේව වචනේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාටම ප්‍රේම කළා කියලා. මුළු මහත් ලෝකයාටම දෙවියන් වහන්සේ ප්‍රේම කළා. ඒකයි යේසුස් වහන්සේ මනුෂ්‍ය වේශයෙන් මේ ලෝකෙට එව්වේ. ඉතින් ඔබට කියනවා ඔබ මොන ප්‍රශ්නය තුල වේදනාව තුල හිර වෙලා හිටියත් ඔබ ජය ලබන්නට යනවා. විශ්වාස කරන්න. යේසුස් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ ජීවමානයි අදටත් හෙටටත් හැමදාටමත්.